ඔන්න එකෝමත් එක ඈත ගම්මානයක හිටියා ඉතාම අවංක සහ අත්දැකීම් බහුල ගොවියෙක්. ඉතින් අනිත් ගොවීන් වගේම එයාගේ මුළු ජීවිතයම රඳා පැවතුනේ එයාගේ ගොවි තැන මත. හැබැයි එයාගේ ගමට හැමදාම එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ගමට කවදාවත් නියමිත කාලෙට වහින්නේ නෑ. සමහර අවුරුදුවලට එක දිගට මාස ගානක් තිස්සේ නියගේ තිබුණා. ගොවීන් දුක්කින්ද. හැබැයි මේ ගොවිය අනිත් හැමෝටම වඩා වෙනස්. ඉතින් ඔන්න ඔය විදිහට එක කාලෙකදී මේ ගවට මාස ගානක් තිස්සේ එක නියගයක් ආවා. අනිත් ගොවීන් නියග කාලෙට කුඹුරු අතහැරලා නගරයට යනකොට මේ ගොවිය හැමදාම උදේට එයාගේ පරණ ට්‍රක්ටරේ අරගෙන කුඹුරට ගියා. එයා කුඹුර හොඳටම හානවා. බිම පෙරලනවා, දූවිලි අවුස්සනවා. ගමේ මිනිස්සු මේක දැකලා hina වුණා. ඒ මිනිහට පිස්සුද? වැස්සක් එන්නේ නැහැ කියලා දන්නවනේ. ඒත් හැමදාම දූවිලි කනවා. වැස්සක් නැතුව මොනවා හදන්නද? වෙලාව අපත යවනවා විතරයි. මේ විදිහට ගමේ මිනිස්සු කියන්න ගත්තා. ඉතින් මේ ගොවියට හිටිය පුංචි පුතෙක්. දවසක් මේ ගොවියගේ පුංචි පුතා ඇවිත් ඇහුවා, තාත්තේ ඔයා මොකටද මේ හැමදාම මේක කරන්නේ? කවුරුත් කියනවා මේ අවුරුද්දට ආයේ වැස්සක් එන්නේ නැහැ කියලා. මේ වතුර නැති දූවිලි බිමේ හාලා මොකටද? එතකොට ගොවියා ට්‍රැක්ටරේ නවත්තලා hina වෙලා පුංචි පුතා දිහා බැලුවා. පුතේ, මම දන්නවා වැස්ස දවසක එනවා කියලා. මට ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඊට පස්සේ පුතා ආයෙම ඇහුවා, එහෙනම් ඇයි හැමෝම වැඩ නවත්තලා තියෙන්නේ? ගොවියා පුතාට වැදගත් පාඩමක් ඉගෙනුවා. පුතේ, හැමෝම වැඩ නවත්තන්නේ වැස්ස නැති නිසා. ඒත් මම දන්නවා වැස්ස එන දවසට මගේ කුඹුර ඒ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්න ඕනේ කියලා. අනිත් අය වගේම මම දැන් වැඩ නොකළොත් වැස්ස ආපු ගමන්ම මට ඉක්මනින් වගා කරන්න බෑ. මොකද ඒ වෙනකොට මගේ කුඹුරේ පොළව තද වෙලා ඇති. ඒ නිසා මම හැමදාම මේ දේ කරන්නේ වැස්ස එන දවසට මම සූදානමින් ඉන්න ඕනි නිසා. ටික දවසකින් කවුරුත් බලාපොරොත්තු නොවුන විදිහට ගමට වැස්ස ආවා. ඒ වැස්ස හැමෝටම පුදුමයක් වුණා. ගොවීන් දුවගෙන තමන්ගේ කුඹුරුවට ආවා වගා කරන්න කුඹුරු සූදානම් කරන්න කියලා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට ෂණිකව වගාව පටන් ගන්න බැරි වුණා. මොකද නියගේ නිසා පොළව ගල් වෙලා තිබුණේ. නමුත් අර නියග කාලෙදි තාපු ගොවියගේ කුඹුර වැස්සට කලින්ම හාලා සූදානම් කරලා තිබුණ නිසා ඔහු අනිත් ගොවීන් බලාගෙන ඉන්න අතරෙම දවස් කිහිපයක් ඇතුළත වහාම බීජ ඉස්සා. ඉතින් ඒකින් ඔහුට අනිත් හැම ගොවියෙක්ටම කලින් තමන්ගේ කුඹුරේ අස්වැන්න ගන්න පුළුවන් වුණා. නියගේ නිසා මාකට් එකේ එළවලු හා ධාන්‍ය හිඟ වෙලා තිබුණ හින්දා එළවලුත් ධාන්‍ය මිලත් ඉහළ ගියා. ඒකෙන් ඔහුට ඔහුගේ අස්වැන්න විකුණලා විශාල ආදායමක් ගන්නත් පුළුවන් වුණා. කතාවෙන් එහාට හිතන්න. මේ තමයි සූදානම් වීමේ බලය. ජීවිතයේ එන ප්‍රශ්න සහ අසාර්ථක වීම කියන්නේ නියගය. සමහර විට ඔබ රැකියාව නැති වෙලා නැත්නම් ව්‍යාපාරයක් අසාර්ථක වෙලා බිම වැටිලා ඇති. ඒත් බොහෝ මිනිස්සු ඒ නියගය නිසා හැමදේම නවත්තනවා. ඔබේ සාර්ථකත්වයේ වැස්ස එනකම් නිකරුණේ බලාගෙන ඉන්න එපා. ඔබේ කුඹුර, ඒ කියන්නේ ඔබේ දැනුම, කුසලතාවය හැමදාම සූදානම් කරගෙන ඉන්න. මොකද ඔබේ වැස්ස, ඒ කියන්නේ අවස්ථාව එන දවසට ඒකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ සූදානමින් ඉන්න ඔබට විතරයි. මේ දේ නොකරපු අනිත් අය පුදුම වෙලා පසුතැවෙමින් බලාගෙන ඉඳි. අවස්ථාව එනකම් නිකරුණේ ඉන්න එපා. සූදානම් වෙන්න. ඔබේ අවස්ථාව කොයි වෙලාවෙ එයිද කියන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් දන්න අයටත් ඒ ප්‍රයෝජනය ගන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න යන්න. මොකද ඔයාගේ අදහස මට වගේම අනිත් හැමෝටමත් ගොඩක් වටිනවා. එහෙනම් සතුටින් ඉන්න. සුබම සුබ දවසක්.